කර යුත්තේ කෙසේද කියන එක අද උදේ ඉඳන් ඕගොල්ලන් ඉගෙන ගත්තා. ඉතින් මේ සංධ්‍යාවේ අපි ඕගොල්ලන්ට ජීවිතේ ඒ නිසා අද උදේ ඉඳන් ඕගොල්ලන් මේ කටයුත්තේ සක්‍රියව දායක වුණා. ඉතින් එතෙන්දී ඕගොල්ලන්ට ගොඩාක් අත්දැකීම් ලබන්න ඇති. නායකයෙක් කියන්නේ කවුද? ඔහු මේ පරමාදර්ශී චරිතයක් වෙන්න ඕනේ. ඉතින් නායකයෙන්ට කිව්වහම ගොඩාක් ගුණාංග තියෙන්න ඕනේ. ඉතින් ඒ ගුණාංග ඔක්කොම තාම ඕගොල්ලන්ග ළඟ නැහැ. නමුත් රටේ අනාගතයේ ඕගොල්ලන්ගේ අනාගතයේ සාර්ථක කරගන්න අඩිතාලම දමන එක තමයි අපි ඕගොල්ලන්ව සකස් කරන එක තමයි අපේ යුතුයකම. ඉතින් මේ සඳහා විශේෂ පරිශ්‍රමයක් දරුවා අපේ සුභාෂිනී ගුරුතුමිය, ඒ වගේම උදේන ගුරුතුමිය, ඉන්දික සර්, අපේ ශිෂ්‍ය නායක කමිටුවේ සියලු දෙනාත්, ඒ වගේම අපේ සහෝදර දයාබර ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා මේ වෙනුවෙන් ඕගොල්ලන් යහපත් මිනිස්සු කරලා මේ පාසලෙන් එළියට දාන එක තමයි ඒ සියලු දෙනාගේම අපේක්ෂාව. ඉතින් ඕගොල්ලන්ගේ වෙලාව මේ යන්නේ. ඉතින් මේ කටයුතු සංවිධානයේද මේකේ ඉස්සර වෙලා මෙතන සුභාෂිනී තමයි මේ ගැන කතා කරේ. අපි මේ වගේ දෙයක් කරමු දරුවන්ට. අද ඕගොල්ලන් උදේ ගොඩක් මේකේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදුණා.